මේක අහපුවම බලන්නකො අලුතින් මෙදීද කියලා. මම මේ කියන්නේ කොළඹ අධිකරණයේ දැනට විභාග වලට අදිනවා. අංකත් එක්ක ඕනනම් තියෙනවා. නඩුවක් 37000 විමල් පිරවස හිටපු අමාත්‍ය. ඉදිරි විභාගයේදී බැරි අට මේ අවුරුද්දේ. විශ්වමේ 19 උන්නත ප්‍රයත්න ජයරත්න හිටපු ශ්‍රී ගෝසිව අමාත්‍ය. දැන් නඩුව අවසන් වෙන්නේ මේ විභාගයේ තියෙන්නේ නැයි 7 නඩුව කැඩුවේ. නම්බුකාර හැලදේ රාජ්‍ය හරිස්තම සේනාව. නම්බුකාර ඒ නඩුව තද වෙනවා ඒ නඩුව යනවා. සංදේශ රවීන්ද්‍ර කරුණානායක ඉදිරි මුදල් ලැබති වුණොත් රවි කරුණානායක ඉදිරි විභාගයේ මේ 13 මේ 15 සචින් දවාස් ගුණවර්ධන ඉතුමාදින වාක්‍ය ඊළඟ නඩුවේ මේ 6 මේ උද්දෝගම මේ දැන් මේ ජොන්සන් බ්‍රාන්ඩ් සම්මානලාභී නඩු 4ක් නෙවෙයි 164 166 167 අපල අනුව හපහක් ඒ නඩුවේ මොනවා දැන් මේ නඩුවට අහමිනේ කලබල වෙන්න හිතනවා මතක තියාගන්න මේ නඩුව අහන්නේ ජාතික ජනබල ආණ්ඩුව අධිකාර නැති නෙමෙයි මේක නඩුව අහන්නේ ස්වාධීන අධිකරණය කිසිදු බලපෑමකින් තොරව උන් ස්වාධීනව කටයුතු කරගෙන යනවා තීන්දුව නියමිතයි බමුණු ආරච්චි අතරමැදගේ සරල ගුප්ත ගුණවර්ධන මම සරල ගුණවර්ධන හිටු කැමති නඩු 4ක් තියෙනවා තීන්දුව සරල ගුප්ත ගුණවර්ධන කලබල වෙන්න බොරු කියන්න ඕනේ අපේ වටන්න ඕනේ අපේ ලවන්න ඕනේ එළෙන්නේ නැත්තම් කොහොමද දෙන්නේ කියන එක තමයි තව කියනවා ලක්ෂණ ආපාදේ වගේ හිතුවා නයි දුලහන රණු විභාගය ගන්න මම ඉස්සෙල්ල හිතුවා මම රණු විභාගය ගන්නවා නයි ඉස්සපා චාමර සම්පත් අතරයි එයා වෙනදුව පූර්ණ විභාගය සලා කියලා ගන්න නඩුව සචින් මාස්ටර් වර්ධන නීලා කරවනවා නඩු පූර්ණ විභාගය අවසාන වශයෙන් මම කරදක්වන්නේ ක්‍රිෂ්ණ නෝයි ඉස්සම කරනවා නාමරාජ දැන් මගෙන් අහන්නකොට නඩුවට මොකද්ද වෙන්නේ මොකද තීන්දුව කියන්නේ අපි නෙමෙයි තීන්දුව කියන්නේ අධිකරණ හරියට මම තමයි කොළඹුවක් දුන්නා අන්ත සහෝදරයන්ස් අපේ රජයක් යටතේ සෑම වංචනිකයම සෑම දුෂිතයම අධිකරණයේ ඉදිරියට පමුණුවලා නඩුව අහනවා කියලා කොළඹුවක් අපි දුන්නා නේද තරහ හැබැයි තව ලිස්ට් එකක් තියෙනවා තව එනවා කොහේ පොතයි තව තියෙනවා ගොඩක් හැබැයි ඉවසීමෙන් යුතුව විමර්ශන කළා මේ නඩුවරීම කරන්නේ අධිකරණ ඇමති වශයෙන් මම නෙමෙයි ඒක කරන්නේ පොලිසියෙන් සියයි ආතාව තව 15ක් විතර දෙන්නේ අල්ලනවා එකාගේ කුකුණා හැබැයි සමහර අපට තියාගන්න මේක කරන්න පුළුවන් වෙන්නේ ඔබගේ ආණ්ඩුව ජනතාවගේ රජය මේ ජන රජය නැවතුනොත් විතරයි අන්න ඒක මේ දූෂිතයන් වංචනිකයන් දන්න නිසා තමයි සහෝදරය මේ ආණ්ඩුව හෙට වැටෙනවා අද වෙනවා කියලා අසත්‍ය ප්‍රකාශ කරගෙන මිනිස් මොකද කරන්න උත්සාහ